කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් කියලා මම හිතනවා. අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේක අන්පැකින් වීඩියෝ එකක්. මම ෂේන් එකෙන් තමයි මේ බඩු ටික ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ලබන මාසේ අපි පොඩි ගමනක් යන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් ඒ ගමනට අපිට ප්‍රයෝජනවත් වෙන බඩු ටිකක් තමයි මම ෂේන් එකෙන් මේ ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඉතින් ඔයාලට පේනවනේ පැකේජ් එකේ සයිස් එක කොහොමද කියලා. මෙන්න මේක තමයි ෂේන් එකේ මම දාපු ඕඩර් එක. ඉතින් මේක තමයි මම අද අන්පැක් කරන්න යන්නේ. මාත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. හරි ගයිස්, එහෙනම් අපි මේක අන්පැක් කරමු. මම කතරක් අරගෙන ආවා. මම හොඳටම එක්සයිට් වෙලා ඉන්නේ මේකේ තියෙන දේවල් ටික බලන්න. මම ඔයාලටත් පෙන්නන්නම් කොහොමද ඒක ඇතුළේ පේන්නේ කියලා. මෙන්න මෙහෙම. අපි එකින් එක බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හොඳයි. ඔන්න මුලින්ම තියෙනවා hair clips වගේ. මම hair clips ටිකක් ඕඩර් කරා. මේ තියෙන්නේ මේක මම කලර්ස් වලින් ගත්තේ නැහැ. මම ගත්තේ මේ කලර්ස් වලින්, ඒ කියන්නේ black, white and brown කලර්ස් වලින් තමයි මම ගත්තේ. මොකද මේක ඕන ඩ්‍රෙස් එකකට මැච් කරන්න පුළුවන් ඕන විදිහකට. ඒ නිසා මම ඒ කලර්ස් වලින් තමයි මේ hair clips ටික ඕඩර් කරේ. මෙති මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ විදිහට තමයි ඒක ක්ලික් කරාම පේන්නේ. මගේ ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේක. මේක hair band එකක්. ඒකත් ඕන ඩ්‍රෙස් එකකට මැච් කරන්න පුළුවන්. මේ කලර් එකෙන් තමයි hair band එක තියෙන්නේ. මෙහෙම අපි දාලා බලමු එහෙනම්. මෙන්න මෙහෙම තමයි guys ඒක තියෙන්නේ. මම මට මෙතන මිරර් එකක් නැහැ, මට හයිඩ් කුණ්ඩේ හදාගන්න. ඔයාලට පේනවනේ මේක ලස්සනයි. මේ ෆ්‍රොක් එකක් ඇඳලා මේ hair band එක දැම්මම නම් ෆොටෝස් වලට මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මේකත් මගේ එක අයිටම් එකක්. ඒක එකක්. ඊට පස්සේ මම ගත්තා ඇන්කල් එකට දාන එකක්. මේ වගේ මෙන්න මෙහෙම. දැන් ගොඩක් මම දැන් අපි ට්‍රිප් එකක් යන්න ඉන්නවා කියලා ලබන මාසේ. ඒක අපිට ගොඩක් බීච් වලට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකට හරියන්න තමයි මේ වගේ අයිටම්ස් ටිකක් ගත්තේ. මේ එක අයිටම් එකක්. මේක ඇන්කල් එකට දාන්න තියෙන්නේ. ඒත් එක්කම මම තව එකක් ගත්තා. ඒතර මට දෙකක් තියෙනවා දාන්න. ඊට පස්සේ මම ගත්තා නෙක්ලස් එකක්. ඉතින් මේක එක සෙට් එකක්. මම දාලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි ඒකේ එන්නේ. මගේ මේ ඩ්‍රෙස් එකත් එක්ක ඔයාලට එක හරියට පේන එකක් නැති වෙයි මේ ටී-ෂර්ට් එකත් එක්ක. මේක ගොඩක් ඔෆ් ෂෝල්ඩර් ඩ්‍රෙස් අඳිනකොට තමයි මේක ගොඩක් මැච් වෙන්නේ. ඒත් එක්කම තව එකක් තියෙනවා. මේ දෙකට උඩින් තමයි මේක එන්නේ. මේක තමයි පොඩි මේක. මම මේක දැන් දැම්මේ නැහැ. ඕනනම් මේ දෙක විතරක් දාන්නත් පුළුවන්. නැත්නම් මේකත් එක්කම දාන්නත් පුළුවන්. මේක ගොඩක්ම ලස්සන ඔෆ් ෂෝල්ඩර් ඩ්‍රෙස් තියෙන්නේ. අන්න ඒ වගේ ඩ්‍රෙස් එකක් ඇඳහම මේක මාර ලස්සනයි. එතකොට මේක කැපිලා පේනවා නෙක් එකේ ඒ ඩ්‍රෙස් එකත් එක්ක. ඊට පස්සේ මම තව නෙක්ලස් එකක් ගත්තා. ඒකත් එක්කම මේ තියෙන්නේ ඒක. මේ වලට පේන්නේ. මේක මෙහෙම උඩින් දාන්නත් පුළුවන්. ඒක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකේ සයිස් එක. මම මේ උඩින් දාලා පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. මේක පල්ලෙහාට මෙහෙම ඇද ගන්න පුළුවන්. ඒතකොට තියෙන්නේ මේ වගේ. නැත්තම් අපිට මේ දෙකම එකම හાર્ට්ස් දෙකක් තමයි තියෙන්නේ. මම කිව්වේ ಜಾති දෙකකින් කියලා නෑ. එකම එකක්. මෙහෙම එකක් පල්ලෙහාට වෙන්න, එකක් ටිකක් උඩට වෙන්න. මෙහෙමත් ඔයාලට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ තව එකක්. ඔයාලා මොකද හිතන්නේ? ඒකත් ලස්සනයි නේද? අපි
අපි බලමු මගේ ඊළඟ අයිටම් එක. ඒක තමයි මේ තියෙන්නේ. මේක මේ ෆොටෝ ෂූට් එකකට ගත්ත එකක්. ෆොටෝ ෂූට් එකකට දාන්න. ඒක මට තනියම දාගන්න බැරි වෙයි වගේ. මේක මෙහෙම දාන්නත් පුළුවන්. මෙහෙම මෙතනින් මේක ගැට ගහන්න ඕනේ. මේක මට මෙහෙම දාන්නත් පුළුවන්. මේ වගේ මෙහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම තව විදිහක් දැක්ක මේක දාන්න මෙන්න මෙතන මෙහෙම මැදින් තියලා මෙහෙම පිටිපස්සේ ටයි කරන්න පුළුවන්. මේටි මෙහෙම මැදින් තියලා පිටිපස්සේ මේ ගැටයක් දාන්න පුළුවන්. ඒතර මෙහෙම තමයි තියෙන්නේ. මේක මම ගත්තේ ෆොටෝ ෂූට් එකකට. ෆොටෝ ෂූට් එකක් යනවා අපේ. ඉතින් ඒකට තමයි මම මේක ගත්තේ. ලස්සනයි. මේක හොඳට කැපිලා පේනවා මේ ෆොටෝස් වලට. මගේ අනිත් අයිටම් එක තමයි මෙන්න මේ ඉයරින්ග්ස් දෙක. මේක මගේ තියෙන දෙක ගලවන්න වෙනවා මේක දාන්න. මම ඒ නිසා ඔයාලට මෙහෙම පෙන්නන්න. මේ තියෙන්නේ. ඒකත් හරිම ලස්සනයි. මොකද මට මගේ බ්ලූ කලර් ඩ්‍රෙස් එකකට මැච් වෙන තමයි මම මේක ගත්තේ. ඉතින් මම දැන් ඒක දාන්න නැහැ. ඒක දාලා පෙන්නන්න විදිහක් නැහැ. මට මේක ගලව ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඉස්සරහට අපේ vlogs ටික අනිවාර්යෙන් බලන්න. ඒ වෙලදී අනිවාර්යෙන් මම මේව දාගෙන ඉන්න හොඳේ. ඉතින් ඊට පස්සේ මම තව එකක් ඕඩර් කරා. මේකත් මේ ට්‍රිප් එකට තමයි මම ඕඩර් කරලා ගත්තේ. waterproof bags වගේක්. මේ අර ෆෝන් එක දාලා තියාගන්න. මම ඔයාලට කිව්වනේ අපි ගොඩක් වෙලාවට මේ බීච් වල ඉන්නවා කියලා. එතකොට අපේ ෆෝන් එක අපේ අතේ තියාගෙන ෆොටෝස් ගන්නකොට වීඩියෝස් ගන්නකොට ඒවට වතුර යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මට හිතුණා මේකක් අරන් තියාගන්න එක හොඳයි කියලා. මම අපි දෙන්නටම කලර්ස් දෙකක් ඕඩර් කරලා දාගත්තා. black and purple එකෙන්ම. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක මට අයිඩියා එකක් නැහැ මොකක්ද ඒක ඇතුලේ තියෙන්නේ කියලා. අපි එළියට අරගෙන බලමු. මම ගත්තා මේ වගේ උඩ කෑල්ලක්. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඒක තමයි ඒක. ඊට පස්සේ මං ළඟ තියෙනවා තව ඉයරින්ග්ස් දෙකක්. මෙන්න මේක. බලමු. ඒක තියෙන්නේ මෙන්න මේ වගේ. මේක තමයි දාන්න තියෙන්නේ. ඉය එකට අල්පේන වෙති ලස්සනයි. ඒකත් හරිම charm. එක වෙලාවට එක items තමයි බෑග් එකෙන් එළියට එන්නේ. ඔක්කොම එකපාරේ එන්නේ නැහැ. දැන් මේ ඊළඟට තියෙනවා මම ඕඩර් කරලා ගත්ත hat එකක්. ඒක නම් ගත්තේ මම daily use කරන්න. මම යන වෙලාවට daily use කරන්න මම මේ hat එක ගත්තේ. පිටි bucket hat එක. නරකවත් නෑනේ. මෙන්න මේ bucket hat එක තමයි මම ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ item එක. දෙකක් මම එකෙන් ගත්තා. මේක නම් මේ trip එකට ඕන එකක් නෙමෙයි. මම අර කිව්වේ next month එකේ දෙයක් plan කරලා තියෙනවා කියලා. ඒකට ඕන දෙයක් නෙමෙයි. ඔයාලට මතක ඇති මගේ කලින් මේ වීඩියෝ එක බැලුවා නම් ඒත් මේ unpacking වීඩියෝ එකක් Shein එකෙන් ගත්ත බඩු වගේ. ඒකෙදි මම ඔයාලට පෙන්නුවා මම එක ගත්තා kitchen එකට ප්‍රයෝජනවත් වෙනවා. සිංක් එකේ ස්පොන්ජ් හෝල්ඩ් එකක්. ස්පොන්ජ් එක දාලා තියන පොඩි හෝල්ඩ් එකක් ගත්තා. ඒක ස්ටික් කරන්න තියෙන සිංක් එකට. ඊට පස්සේ ඒකෙන් ස්පොන්ජ් ටික දාලා තියන්න පුළුවන්. ඒක මාර විදිහට ප්‍රයෝජනවත් වුණා. කැඩෙන්නේවත් ඒකේ හිට මෙහෙට වෙන්නේවත් හෙල්ලෙන්නවත් කිසි දෙයක් නැහැ. කැලුවහම හොඳට හයි වෙලා සිංක් එකට තියෙනවා. හැබැයි ඒක ගලවන්න ලේසි. ගලවලා ඒ කියන්නේ මුකුත් මාක් පැච් එහෙම හිටින්නේ නැහැ සිංක් එකේ. ඒකත් මාර විදිහට ප්‍රයෝජනවත් වුණා. ඉතින් මේක මම ගත්තේ අපි භාජන හොදද්දී පිගන් හොදද්දී අර ඒවල තියෙන රොඩු සිංක් එකේ බටේ දිගේ පල්ලෙහාට යනවනේ. ඒක වළක්වන්න මට උවමනාවක් වුණා මේ වගේ එකක් ගන්න. ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ වගේ එකක් ගත්තේ. නැත්තම් මේක ට්‍රිප් එකට ඕන එකක් නන් නෙමෙයි ගයිස් හොඳේ. මේ තියෙන චූටි මේ අර hair bands වගේ items ටිකක්. මේ තියෙන්නේ මේක hair band එකක්. මෙහෙම කොණ්ඩේ ඔක්කොම ටික අල්ලලා
මෙහෙම තමයි මට මේ පේන්නේ හයිට දාගන්න. මෙන්න මෙහෙම තමයි දැම්මම පේන්නේ. ඔයාලට පේනවා ඉතින් සන්ත එන විදිහට මේ පීරලා හොඳට දාගන්න. මේක දාන විදිහක් ඇති නෝමල් අපි හෙයා බෑන්ඩ් එක දාන විදිහට නෙමෙයි මේක දාන්නේ. දැන් මේක ඉස්සරහට එන්නනේ දාන්න ඕනේ. එතකොට මෙහෙම අනිත් පැත්තෙන් තමයි දාන්නේ. මෙන්න මෙහෙම. ඒකෙන්නේ ඒ විදිහට. ඊට පස්සේ මේ තියෙනවා අර වගේම සුදු පාට අර කලින් මම දැම්මේ සුදු පාට එක වගේම වෙන කලර් එකකින් මේ පින්ක් කලර් එකෙන් තමයි මම මේ ඕඩර් එක දැම්මේ. මාර කීපු දෙවිදිහෙම ඔයාලට මේක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ගොඩක් තියෙන්නේ ස්විමින් කිඩ්ස්. අපි දෙන්නටම ස්විමින් කිඩ්ස් තමයි ගොඩක් ඕඩර් කරලා දැම්මේ. කොහොම තියෙන්නේ මේ ඇඩ්මින් තමයි. ස්විමින් කිඩ්ස් ඊට පස්සේ ටී-ෂර්ට්ස් වගේක් එහෙම. දැන් මේක ස්විමින් කිට් එකක්. අනේ මේක මගේ නෙමෙයි හස්බන්ඩ්ගේ ෂෝට් එක. මේක ෂෝට් එක. මේක තමයි ෂර්ට් එක. ඕකේ. ඉතින් ඔන්න ආයෙමත් ඒ දැන් එළියට ගත්ත හැම දෙයක්ම ඇතුළට දාලා පැක් කරලා ඒ විදිහට පැකේජ් එක තියලා තිබ්බා. ඉතින් ඔය ටික තමයි මම මේ පාර ෂේන් එකෙන් ගෙන්න ගත්තේ. ඉතින් මේ ඔක්කොම ගොඩක් දේවල් 90%ක්ම අපි පාවිච්චි කරන්නේ අපේ ඊළඟ ට්‍රිප් එකේදී. ඉතින් ඔයාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එතකොට බලන්න පුළුවන් අපි කොහෙද යන්නේ, මොනවද අපි අඳින්නේ, හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අද බලපු හැම දෙයක්ම අපි ට්‍රිප් එකේදී පාවිච්චි කරනවා. එතකොට ඔයාලට මතක් වෙයි මේ දේවල්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ අන්පැකින් වීඩියෝ එකක් අරන් එනකම් අදට ගිහින් එන්න. බයි.